නින්ජාවරුන් කියලා කියන්නේ මධ්‍යකාලීන ජපානයේ ජීවත් වුණු රහස් නියෝජිතින් කණ්ඩායමක්. විශේෂයෙන්ම හොලිවුඩ් චිත්‍රපට තුලින් වර්තමානයේ බොහෝ දෙනා මේ නින්ජාවරු කියන්නේ කවුද කියන එක ගැන සෙවීමට උත්සුක වුණා. අතිශය රහස් යුද උපක්‍රම වලට විශේෂ පුහුණුවක් ලැබපු නින්ජාවරුන් එකල ජපානයේ රාත්‍රී අඳුරු සෙවණැලි වැනි අතිශයෝක්ත වලින් හඳුන්වනු ලැබුවා. ඩ්‍රැගන් කොම්බැට් තුලින් අද අපි කතා කරන්නේ නින්ජා නොහොත් ශිනොබි යනුවෙන් එකල හැඳින්වූ මේ අතිශය රහසිගත සංවිධානය ගැනයි. නින්ජාවරුන්ගේ බලය උපරිමයෙන්ම පැවතියේ ක්‍රිස්තු වර්ෂ 1467ත් 1568ත් කාලය තුලයි. ජපානය තුල අභ්‍යන්තර යුද්ධ බහුල වූ මෙම කාලයේදී ඔත්තු බැලීම, සතුරන් ඝාතනය කිරීම සහ රහසිගත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඩයිමියෝ නමින් හැඳින්වූ ප්‍රාදේශීය පාලකයින් විසින් නින්ජාවරුන්ව කුලියට ගනු ලැබුවා. නින්ජාවරුන්ගේ පුහුණුව. නින්ජා පුහුණුව හෙවත් නින්ජුත්සු යනු හුදෙක් සටන් කලාවක් පමණක් නොවේ. ඒ ජීවිතේ රැක ගැනීම, තොරතුරු රැස් කිරීම සහ ඕනෑම අසීරු අවස්ථාවකට මුහුණ දීම සඳහා වූ විද්‍යාවක්. ඔවුන්ගේ පුහුණුවෙන් ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා දක්වන්න පුළුවන්. පළවෙනි එක තමයි ශාරීරික පුහුණුව. නින්ජාවරුන්ට ඉතා වේගයෙන් සහ නිහඬව ගමන් කිරීමේ හැකියාව තිබිය යුතු විය. උදාහරණයක් විදිහට තෙතමනේ සහිත හෝ වියලි කොළ ඇති පොළවක නිහඬව ගමන් කිරීම වැනි දේවල් දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය පුද්ගලයෙකුට ළඟා විය නොහැකි උස පවුරු තරණය කිරීම සහ වහල්වල් මතින් පැන යාම ඉතා සියුම් ලෙස වුන් ප්‍රගුණ කර තිබුණා. තවත් විශේෂම කාරණාවක් තමයි පිහිනීම. වතුරයට වැඩි වේලාවක් හුස්ම අල්ලගෙන සිටීම සහ ජලයේ ශබ්දයක් නොමැතිව පිහිනීම ඔවුන්ගේ පුහුණුවේ අංගයක් වුණා. දෙවෙනි පුහුණුවෙන් කාණ්ඩය තමයි මානසික සහ බුද්ධිමය පුහුණුව. නින්ජාවරුන්ගේ වඩාත් වැදගත්ම දක්ෂතාවය වූයේ ඔවුන්ගේ තීක්ෂණ බුද්ධියයි. නින්ජාවරුන් භික්ෂූන්, වෙලෙන්දන් සහ සාමාන්‍ය ගොවියන් ලෙස වෙස්වලා ගනිමින් සතුරන් අතරට යාමේ කලාව ප්‍රගුණ කර තිබුණා. තවද මනෝවිද්‍යාත්මක වශයෙන් සතුරාගේ දුර්වලතා හඳුනාගෙන ඔවුන්ව නොමගෑවීමටද ඔවුන් දක්ෂයන් වුණා. තාක්ෂණික වශයෙන් එතරම් නොදියුණු එකල තරු දෙස බලා දිශාව සෙවීම, කාලගුණ විපර්යාස කල්තියා හඳුනා ගැනීම වැනි ස්වභාව ධර්මයට බද්ධ වුණු පුහුණුවකින් ඔවුන් සමන්විත වුණා. තවත් විශේෂිත පුහුණුවෙන් ක්‍රම විශාල ප්‍රමාණයක් නින්ජුත්සු තුළ ඇතුළත්ය. ඒ අතරට පිපිරුම් ද්‍රව්‍ය සැකසීම සහ විශ්වවිද්‍යාව වගේ අතිශය සූක්ෂම යුදමය සටන් ශිල්ප ක්‍රම ඇතුළත්. සතුරන් නිහඬවම මෙල්ල කිරීම සඳහා විවිධ ශාක සහ සතුන්ගෙන් ලබා ගන්නා විෂ ද්‍රව්‍ය ගැන උන්ට මනා අවබෝධයක් තිබුණා. නින්ජා ඇඳුම් පැළඳුම්. නින්ජාවරුන්ගේ ඇඳුම් පැළඳුම් ගැන කතා කරන විට අපි බොහෝ විට දකින්නේ කළු පැහැති මුළු ඇඟම වැසුණු ඇඳුමක්. නමුත් ඓතිහාසික සත්‍යය ඊට වඩා තරමක් වෙනස් සහ රසවත්. නින්ජාවරුන්ගේ ඇඳුම් කට්ටලේ පොදුවේ ශිනොබි ෂෙන්සොකු ලෙස හැඳින්වුණා. සිනමාවේ නින්ජාවරුන් කළු ඇඳ සිටියත් සැබෑ නින්ජාවරුන් රාත්‍රී මෙහෙයුම් සඳහා වැඩිපුරම භාවිතා කළේ තද නිල් හෝ තද අලු පැහැති ඇඳුම්. සම්පූර්ණ කළු පැහැ සඳේලිය ඇති රාත්‍රියකදී වඩාත් කැපී පෙනෙන අතර තද නිල් පැහැ අඳුර සමග වඩාත් හොඳින් මුසුවීම මෙයට ලොකුම හේතුවක් වුණා. විශේෂයෙන්ම නින්ජා ඇඳුම් නිර්මාණය කර තිබුණේ සටන් කිරීමට මෙන්ම බඩු බාහිර ආදිය සංගවා තබා ගැනීමට පහසු වන ලෙසටයි. නින්ජා ඇඳුම් කට්ටලේ ප්‍රධාන කොටස් කිහිපයකින් සමන්විත වුණා. පළවෙනි කොටස තමයි ෆුකුමාකි නොහොත් මුහුණ වැසීමට ගන්නා රෙදි කඩ. මෙයින් නාසය සහ මුඛය ආවරණය කර හඳුනා ගැනීම වළක්වනු ලැබුවා. දෙවැනි කොටස තමයි උවාගි නොහොත් ලිහිල් උඩ ඇඳුම. මෙහි ඇතුළු පැත්තේ රහස් සාක්කු කිහිපයක් තිබූ අතර ආයුධ සහ බෙහෙත් වර්ග සංගවා තබා ගැනීමට ඒවා යොදා ගැනුණා. තුන්වෙනි කොටස තමයි ඉගා බකමා නොහොත් කකුල් වලට තදවනසේ සකස් කළ කලිසම. මේ තුලින් ගස් නැගීම සහ වේගයෙන් දිවීම වැනි කාර්යයන් පහසු වුණා. හතරවෙනි කොටස තමයි තපි නොහොත් සපත්තු. මෙම විශේෂිත සපත්තු මගින් පහසුවෙන් කඹ දිගේ ඇවතීම සහ නිහඬව පාය තැබීමට උපකාරී වුණා. මීට අමතරව නින්ජාවරුන් කුසාරි, හන්කෝට යන නම් වලින් හැඳින්වූ විශේෂ ආරක්ෂක උපකරණ භාවිතා කරනු ලැබුවා. තවත් වැදගත්ම කාරණාවක් තමයි නින්ජාවරුන් භාවිතා කළ ඉනපටිය සටන්වලදී කඹයක් ලෙස හෝ තුවාල වූ විට වෙලුම් පටියක් ලෙසත් භාවිතා කළ බව සඳහන් වනවා. නින්ජාවරුන්ගේ ආයුධ. නින්ජා ආයුධ ගැන කතා කරොතින් විශේෂයෙන් බහුකාර්ය අවශ්‍යතා පදනම් කරගෙන නිර්මාණය කර තිබුණා. පළවෙනි ආයුධය තමයි ශිනොබි ගටානා නොහොත් නින්ජා කඩුව. මෙම විශේෂිත කඩුව එකල සිටි සමුරායවරුන්ගේ දිගු සහ වක්‍ර කඩුවලට වඩා වෙනස් වුණා. මෙහි හැඩය කෙටි සහ තලය ඍජු ආකාරයකට සකසා තිබුණා. මෙම කඩුව විශේෂයෙන්ම සටන් කිරීමට වගේම මෙහි කොපුව වතුර යටදී හුස්ම ගැනීමට බටයක් ලෙසත් භාවිතා කර බව සඳහන් වනවා. දෙවැනි ආයුධ කාණ්ඩය තමයි ශුරිකේන් නොහොත් නින්ජා තරු.
ප්‍රධාන වශයෙන් හිරාශුරිකයන් සහ බෝශුරිකයන් ලෙස ප්‍රධාන කොටස් දෙකකට අපිට මේ තරු බෙදා දක්වන්න පුළුවන්. නිජවරුන් විසින් මේ භාවිතා කළේ සතුරාව මරා දැමීමටත් වඩා ඔවුන්ව තුවාල කිරීමට හෝ සතුරාගේ අවධානය වෙනතකට යොමු කිරීමටයි. බොහෝ විට මෙම තරුවල කෙළවරේ විෂ ද්‍රව්‍ය ගල්වා තිබුණා. තුන්වෙනි ආයුධය තමයි කුණායි නොහොත් තියුණු කෙළවරක් සහිත කුඩා පිහිය. මෙම ආයුධය නින්ජාවරුන් ළඟ තිබුණු පහුකාර්ය ආයුධයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ආයුධය මගින් බිත්තිවල සිදුරු හැරීම, ගල් අතරට තබා ඉහළට නැගීම සහ ගිනි දැල්වීම වගේ කාර්යයන් ගණනාවකට භාවිතා කර තිබෙනවා. හතරවෙනි ආයුධය තමයි කුසරිගාමා කියලා කියන්නේ. මේ ආයුධය නින්ජාවරුන් භාවිතා කරලා ඉතාමත් දරුණු සහ සංකීර්ණ ආයුධයක්. මේ තුලින් සතුරාගේ කඩුව හෝ අත්පා පටලවා අඩපණ කර පසුව දෑකැත්ත වැනි කොටසෙන් පහර දීම සිදු කරනවා. පස්වෙනි ආයුධය තමයි ෆුකිගායා නොහොත් උණ බට තුවක්කුව. මේ මීටරයක් පමණ දිග උණ බටයකින් සාදන ලද තුවක්කුවක් වැනි ආයුධයක්. මේ තුලට කුඩා විෂ සහිත ඉදිකටු දමා පිඹීමෙන් සතුරාට නිහඬව ප්‍රහාර එල්ල කිරීමට භාවිතා වුණා. මේ තුලින් මීටර 20ක් පමණ දුරකට නිබැරදිව ඉලක්කයට පහර දීමට තරම් තියුණු ආයුධයක් ලෙස සකසා තිබුණා. මේ ආකාරයට නින්ජාවරුන් විවිධ කාර්යයන් පදනම් කරගනිමින් ආයුධ ගණනාවක් භාවිතා කරනු ලැබුවා. මීට අමතරව කකුටේ, නෙන්කොටේ, මෙට්සුබුකි වැනි අතිශය රහස්ගත ආයුධ ලැයිස්තුවක්ම ඔවුන් සතු වුණා. නින්ජාවරුන් මෙම සෑම ආයුධයක්ම භාවිත කළේ අවම ශක්තියෙන් උපරිම හානි යන මූලධර්මය පදනම් කරගෙනයි. නින්ජුත්සු වර්තමාන තත්ත්වය. වර්තමාන ලෝකයේ නින්ජාවරුන් පැරණි ආකාරයෙන් යුද බිමේ දක්නට නොලැබුණත් ඔවුන්ගේ ශිල්ප ක්‍රම සහ සංස්කෘතිය විවිධ මුහුණුවරින් අපිට බලා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් නින්ජුත්සු යනු වර්තමානයේ ලොව පුරා විසිරුණු ස්වයං ආරක්ෂක සටන් කලාවක්. මෙහිදී පැරණි ආයුධ භාවිතය මෙන්ම නිරායුධ සටන් ක්‍රම දුගන්නු ලබනවා. ලොව විශාලතම නින්ජුත්සු සංවිධානය වන බුජින්කාන් සංවිධානය විසින් නින්ජා ශිල්පය ලෝකයටම විවෘත කර තිබෙනවා. තවද වර්තමාන ආරක්ෂකංශ සහ විශේෂ බලකායන් විසින් නින්ජාවරුන් භාවිතා කළ රහසිගත ඇතුල්වීම්, ඔත්තු බැලීම් ආදී උපක්‍රම භාවිතා කරනු ලබනවා. අනෙක් අතින් ජපානය තුළ සංචාරක කර්මාන්තයක් ලෙස නින්ජා සංස්කෘතිය ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස භාවිතා වනවා. ජපානයේ කළ නින්ජාවරුන්ගේ ගම්මානයන් වූ ඉගා සහ කෝගා ප්‍රදේශවල නින්ජා කෞතුකාගාර සහ පුහුණු මධ්‍යස්ථානද පවත්වාගෙන යන බවට සඳහන් වනවා. අවසාන වශයෙන් වර්තමානයේ ජීවත් වන අවසාන නින්ජා ලෙස සැලකෙන්නේ ජින් ඉචි ෆුජිටා මහතායි. ඔහු පවසන්නේ නින්ජුත්සු කලාව වර්තමාන නවීන ලෝකයට නොගැලපෙන බැවින් තමාගෙන් පසු නින්ජා පරම්පරාව අවසන් වන බවයි. හොඳයි, එහෙමනම් අද අපි කතා කරේ එකල ජපානයේ ජීවත් වූ ප්‍රධානම රහස් සංවිධානය වූ නින්ජාවරුන් පිළිබඳවයි. මෙම වීඩියෝ තුලින් නින්ජාවරුන් ගැන බොහෝ දේවල් ඔබ දැන හැඳින ගත්තා යයි මා විශ්වාස කරනවා. එසේනම් මෙවැනිම වීඩියෝවක් තුලින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.